අපේ සමාජයේ හදවත ඒ කියන්නේ පවුල. අපිට නොදැනීම ලොකු වෙනසකට ලක්වෙමින් තියෙනවා. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ මේ වෙනස්කම් කොහොමද අපේ දරුවන්ට, අපේ වැඩිහිටියන්ට බලපාන්නේ සහ ඒකේ තියෙන බරපතල ප්‍රතිවිපාක මොනවද කියලා. මේ බලන්න මේ පරිේශන උපුටා දැක්වීමෙන් අපේ කතාව පටන් ගන්නෙද්දිම අපිට කම්පනයක් ඇති කරන ඇත්තක් එළියට එනවා. ඒ තමයි පවුලේ ආරක්ෂාව නැති තැන සමාජයේ ඉන්න අසරණම අය තමයි අනතුරට ලක් වෙන්නේ. මේක තමයි ඇත්තටම අද අපි මුහුණ දෙන කටුක යථාර්ථය. හරි. ඉතින් කොහොමද අපි මේ වගේ තත්වයකටපත් උනේ? මොනවද මේ සමාජයේ මේ වගේ පිළිමක් ඇති වෙන්න බලපාපු මූලිකම හේතු? අන්න ඒ දේවල් තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් අතීතයට යන්න. ඔව් වර්තමානයේ තියෙන ගැටලු තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ අතීතයේ කතාව. එදා අපේ පෞල් ව්‍යුහය ගොඩනැගිලා තිබුණේ කොයි විදිහටද? අපේ පැරණි සමාජයේ අත්තිවාරම වුණේ මේ කියන විස්තරිත පෞල. දැන් මේක නිකම් එකට ජීවත් වෙන පිරිසක් නෙවෙයි හුනේ. මේක කියන්නේ પરම්පරා ගානාවක් සමහර විට 3ක් විතර එකම වහලක් යට එකිනෙකාට ලොකු ආධාරයක් වෙමින් ජීවත් වුණු හරිම ශක්තිමත් ඒකකයක්. මේ රූපකයේ දිහා පොඩ්ඩක් බලන්න. හරියට ගැඹුරට මුල් ඇදපු ලොකු ගහක් වගේ තමයි විස්තරිත පවුලත්. ඒකේ සමාජිකයන්ට අවශ්‍ය හැමදේම, ඒ කියන්නේ ශාරීරික, මානසික, සමාජීය රැකවරණය, මේ හැමදේම ඒ පවුල් ගහේ මුල් වලින්ම ලැබුණා. ඒක සම්පූර්ණ පරිසර පද්ධතියක් වගේ. හොඳයි, දැන් අපි බලමු කොහොමද පිටතින් ආපු ප්‍රධාන බලවේග මේ ශක්තිමත් පවුල් ඒකකයේ ටිකෙන් ටික වෙනස් කරන්න පටන් ගත්තේ කියලා. මෙන්න මේව තමයි ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය. බලන්න 20 වෙනි සෙවසේ මුල ඉඳන්ම දේශපාලන, අධ්‍යාපනික වෙනස්කම් එක්ක සමාජය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ 1977 දී විවෘත ආර්ථිකය එනවා. අන්න ඒකත් එක්ක නාගරීකරණය හිතාගන්න බැරි විදිහට වේගවත් වෙනවා. ඊට පස්සේ කාන්තාවන් විශාල වශයෙන් මැද පෙරදිග වඩේ රටවල රැකියාවලට යන රැල්ල එනවා. මේ හැමදේම එකතු වෙලා තමයි අර සාම්ප්‍රදායික පවුලේ ව්‍යුහය දෙදරවන්න පටන් ගන්නෙ. සරලවම කිව්වොත් මෙහිමයි. ඉස්සර පවුලක් කියන්නේ Tamanට ඕන දේවල් Tamanම වවාගෙන, හදාගෙන, පරිභෝජනය කරපු එක. ඒ කියන්නේ නිෂ්පාදන ඒකකයක්. හැබැයි අලුත් ආර්ථිකයේත් එක්ක පවුලේ අයට සිද්ධ වුණා මුදල් හොයන්න ගෙදරින් එළියට යන්න. එතකොට මොකද වෙන්නේ? පවුල නිෂ්පාදන ඒකකයක් වෙනුවට භාණ්ඩ සහ සේවා මුදල් දීලා ගන්න පාරිභෝගික ඒකකයක් බවට පත් වුණා. හරි. එහෙනම් දැන් අපි අර අතීතයේ තිබුණු ආකෘතිය වර්තමානයේ තියෙන මේ අලුත් යථාර්ථයත් එක්ක කෙලින්ම සංසන්දනය කරලා බලමු. මේ සංසන්දනයෙන් වෙනස කොයිතරම්ද කියලා පැහැදිලිවම පේනවා. එදා එකම වහලක් යට પરම්පරා ගානාවක්. අද දෙමව්පියෝයි දරුවෝයි විතරයි. එදා තිබුණු ශක්තිමත් ඥාති සම්බන්ධතාව වෙනුවට අද යාළුකම් වලට වැඩි තැනක් ලැබිලා. ආච්චිලා සියලාගෙන් ලැබුණු රැකවරණය වෙනුවට අද තියෙන්නේ ළමා සුරකුම් මධ්‍යස්ථාන. එදා එකම තැනක ස්ථිරව හිටියා, අද රස්සාව පස්සේ තැන් වලට යනවා. ඉතින් මේ වෙනසත් එක්ක අපිට ඇත්තටම නැති වුණේ මොනවද? හොඳයි. දැන් තමයි වැදගත්ම කොටස. අපි බලමු මේ පවුලේ ව්‍යෝහයේ සිද්ධ වුණු වෙනස්කම්. අපි කතාව පටන් ගන්නෙද්දි කතා කරපු අර බරපතල සමාජ ගැටලු වලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි පරිශ්‍රණීය හරය. අර පුදු පදිංචිය කියන දේ නැති වුණු එක. ඉස්සර බලන්න එක ගෙදර પરම්පරා 3ක් ඉන්නකොට දරුවෙක් දිහා බලන්න, වැඩිහිටියෙක් දිහා බලන්න හැම වෙලෙම කවුරු හරි හිටියා. දෙමව්පියෝ කුඹුරට ගියත් වැඩට ගියත් ආච්චි සීයයි නෙන්දයි මාමයි ගෙදර. හැබැයි න්‍යෂ්ටික පවුලක් එක්ක අන්න ඒ ස්වභාවික ආරක්ෂක දල නැත්තටම නැති වෙලා යනවා. මේ ආරක්ෂාව බිඳ වැටීම තමයි අද තියෙන හැම ගැටලුවකම වගේ මුල. දෙමෝපියන්ගේ හරි බාරකරුවන්ගේ හරි රැකවරණය ඒ ආරක්ෂාව නැති වුණාම වෙන්න පුළුවන් එක ඛේදජනක ප්‍රතිඵලයක් තමයි මේ. ළමා අපයෝජනය ගැන දැනුවත් කරන පොත්පින්චකින් ගත්ත මේ චිත්‍රය අර කටුක යථාර්ථය ගැන වචන නැතුවම අපිට කියා දෙනවා. අපයෝජනය කිව්වම ඒක එක දෙයක් විතරක් නෙමෙයි. ශාරීරික හිංසනයේ ඉඳලා ලිංගික අපයෝජනය, මානසිකව රිද්දණයක, දරුවන්ව නොසලකාරන්නේ එක දක්වා මේ ගැටලුවට මුහුණුවර ගොඩක් තියෙනවා. මේ කොයි එකෙන් වුණත් දරුවෙකුගේ ජීවිතයට වෙන්නේ කවදාවත් සුව කරන්න බැරි තරම් ලොකු හානියක්. ඒ වගේම මේකට ගොදුරු වෙලා තියෙන්නේ දරුවන් විතරක්ම නෙවෙයි. ඉස්සරහා පවුලේ යුතුයකමක්, වගකීමක් විදිහට සැලකුණු දෙයක් තමයි වැඩිහිටියන්ව බලාගන්න එක. හැබැයි අද ඒ අය තනි වෙලා වැඩිහිටි නිවාස ගණන වැඩි වෙන්නේ මේ සමාජ ආර්බුදයේම තවත් එක පැත්තක් විදිහට. හොඳයි. අවසාන වශයෙන් මේ හැම අහිමිවීමක්ම අපි පිළිගන්න ගමන් පවුල කියන සංස්ථාවේ තවමත් වෙනස් නොවන කිසිම දෙයකින් ආදේශ කරන්න බැරි දෙයක් ගැනත් අපි අවධානය යොමු කරමු.
මේ උපුටා දැක්වීම අපිට මතක් කරනවා හරිම වැදගත් දෙයක්. පවුලේ ව්‍යුහයේ ඒකේ කාර්යභාරය කොච්චර වෙනස් වුණත් ඒකේ හදවත වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි පවුලක් ඇතුලේ විතරක්ම දැනෙන ඒ භාව විශේෂක බැඳීම, ඒ චිත්ත වේගීය බැඳීම. වෙන කොහෙන්වත් ලබා ගන්න බැරි ඒ මානසික සතුට. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ගැඹුරු ප්‍රශ්නයත් එක්කයි. පවුලෙන් ලැබුණු සාම්ප්‍රදායික ආරක්ෂාව, ඒ රැකවරණය දුර්වල වෙලා තියෙන මේ කාලේ සමාජයක් විදිහට අපේ අසරණමයව, ඒ කියන්නේ දරුවන්ව සහ වැඩිහිටියන්ව ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ කාටද? මේක අපි හැමෝම එකට හිතන්න ඕන දෙයක්.